හරි. එහෙනම් අපි රක්ෂණයේ ඊළඟ කොටසට යමු. රක්ෂණය කළ හැකි අවදානමක තිබිය යුතු මොනවාද? ලක්ෂණ. හරි නේද? රෙකෝඩින් එක හරි වීඩියෝ එක හරි බලන අයට පළවෙනි පාර මේක අහු වුණා නම් මේකට කලින් තව එකක් තියෙනවා. මේ කීවෙනි එකද? දෙක. ඒක නිසා පළවෙනි එක බලලා එන්න. ඒකට දාලා link එක description එකේ දාන්නේ. channel එකේ නම් ගිහලා හොයාගෙන ඕනනම් බලන්න නැත්නම් ඒත් බලන්න. මොනවද තියෙනවද ලක්ෂණ? අවදානමක මූලික ලක්ෂණ නෙවෙයි මම අහන්නේ. රක්ෂණය කළ හැකි අවදානමක තිබිය යුතු මූලික ලක්ෂණ මොනවද කියලා අහුවම අවදානමක මූලික ලක්ෂණ. ආච්චිගේ යටසාය. පළවෙනි එක ලියා ගන්න. අදාළ අවදානම පුරෝකථනය කළ හැකි වීම. අදාළ අවදානම පුරෝකථනය කළ හැකි වීම. මක්කේ ළමයි පුරෝකථනය කළ හැකි වීම කියන්නේ? පුරෝකථනය කරන්නේ අපි දැන් වෙන දෙයක්ද කලින් වෙච්ච දෙයක්ද ඉස්සරහට වෙන්න තියෙන දෙයක්ද? ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. දැන් අරයාගේ ඉදිරි අනාගතය ගැන අපිට මොනව කරන්න පුළුවන්? පුරෝකථනය කරන්න පුළුවන්. මම හිතපු ගමන් කියන්නේ නේ. කවදා හරි දවසක කසාද වැන්දහම වටේ පිටේ ගෙවල් ඉන්න උන්ට වාසි කියලා මොන කතනය කරනවා? පුරෝකථනය කරනවා. ඒ යන වලිවල හැටියට ආවුරුගෙන කියන මම හිතුව ගමන් සමහරුන්ට කියන්නේ මේ ගෙදර තියෙන පීරිසිය යන්න පුළුවන්. කොස්ස යන්න පුළුවන්. වලං යන්න පුළුවන්. ඉතින් වටේ පිටේ ඉන්නවන්ට ඉතින් ඒව මොනව කරගන්න? එකතු කරගන්න. අන්න අපි අනාගතේ මොන කතනය කරනවා? පුරෝකථනය කරනවා. සමහරවිට මම කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යෙන් වෙඩින් එක ගන්නකොට මට කියන්න. මංගල සභාවේදී මම මොකක් කරනවා? කතාවක් කරනවා කියලා. ඒ කතාවේදී මම මෙහෙම කියනවා කියලා මම කියන්නේ. ඉතින් අනාගතේ මම මොනව කළාද ඔයගොල්ලෝ? පුරෝකථනය කළා නේ. සාමි පුරුෂයාට බිරිඳට අත්ත නිරනම ගැන මම කියන්නේ කලින් නේ. ඕගොල්ලෝ වගේ කෙනෙක් කසාද බැඳගත්තාම නේ. සමහර අයට මම වෙඩින් එකට මම කියන්නේ මම අරන් එන්නම් කියලා ලැබ දෙකක් කියලා. ඇයි? කනේ ගහන් ඉන්න බෑ. අර ජීවිත කාලෙම ඉන්නේ පැය අර ගහගෙන කතා. තේරුණාද? ඒ නිසා පුරෝකථනය කියන්නේ අනාගතයේදී වෙන දේවල් ගැන වර්තමානයේදී කතා කරන එක. එතකොට මෙතන රක්ෂණයේදී අවදානම පුරෝකථනය කළ හැකි වීම කියන්නේ මේ රක්ෂණ නිසා ඇති වෙන අවදානම අනාගතයේදී මේක ඇති වෙන්නේ වර්තමානයේදී මූල්‍යමය වශයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේකයි මේකට වෙන්න පුළුවන් හානිය කියලා. ඒකට අපි කියනවා අවදානම මොන කථනය කළ හැකි වීම. පුරෝකථනය කළ හැකි වීම. හරි ලියන්න. අවදානම පුරෝකථනය කළ හැකි වීම කියලා ලිව්වනේ. ඒකේ යටතේ ලියන්න. එනම් අනාගතයේදී සිදුවිය හැකි අවදානම අනාගතයේදී සිදුවිය හැකි අවදානම වරහන් ඵලයේ අලාභය සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කළ හැකි වීමයි. හරි නේ? රහසෙන් කතා කරන්න මම ඉගෙන ගත්තේ බස් වල ගිහින්. සාමාන්‍යයෙන් මට බස් එකේ හැම සීට් එකකම වාඩි වෙන්න බෑනේ ළමයි. වාඩි වෙන්න පුළුවන් සීට් තියෙන දෙක තුනයි. ඔව් එකක් තමයි අර ඉස්සරහා දොර ගාවින් නගිනකොටම තියෙන සීට් එකේ වම් පැත්තේ වාඩි වෙන්න පුළුවන්. ඒක ඉතින් වාඩි වෙන්න බෑ වාඩි වුණාට වැඩක් නෑ. අපහසුතාවයක් තියෙන කොහරයාව නැගිටින්න බෑ. ඉතින් වාඩි වෙනවා නැගිටිනවා ආයි වාඩි වෙනවා නැගිටිනවා. ඒ අරනම තියෙන පිටිපස්ස දොරෙන් නගිනකොටම තියෙන සීට් එක. ඉමර්ජන්සි එක්සිට් ගාව. එතන ටිකක් ඉඩ තියෙනවනේ. අන්න ඒක වාඩි වෙන්න පුළුවන්. ඒකේ වාඩුණා ඒකට පිටිපස්සෙන් තියෙන මොකද්ද? පිටිපස්සේ සීට් එකනේ. ඒකට අපි නමක් කියනවනේ මොකද්ද?
නේ ඕකේ යුගල පදනේ ඉන්නේ උන් කතා කරන්නේ එහෙමනේ හලෝ සර්ට මාට්ටු හොරෙන් කියන්නේ හරිද එහෙම ඔක්කොම මාන් ඉන්නේ බස් රථ අනතුරු වෙන්නත් ඔය මුල්ල හේතුවක් වෙනවා බලන්න ඩ්‍රයිවර් මහත්තයා කෙලින්ම අර මැද කණ්ණාඩිය ફોකස් කරලම තියෙන්නේ කොතෙන්ද එතෙන්ට ඔය බල බල තමයි යන්නේ කමන්නේ ඉන්දියානු එක හරි අඩු වෙයි මොන කතනය කරන්න පුළුවන්ද අවදානම පුරව කතනය කරන්න පුළුවන් උදාහරණයක් ලියන්න රථ වාහන වලට සිදුවිය හැකි හානි බොන්න මොන්තර බොන්න බීලා ප්‍රශ්න විසඳන්න පුළුවන් මම ඔය බෝතලයක් අට ගහම බොන දැක්කම ගෑන් ළමයි බොන්න උදාහරණ රථ වාහන වලට සිදුවිය හැකි අලාභ නැත්නම් හානි ඒක කියන්න පුළුවන් ළමයි නේද වාහනේ සම්පූර්ණයෙන්ම කෙලවිලා ගියොත් මෙච්චරයි වටිනාකම දොරක් කැඩුනොත් මෙච්චරයි බෆර් එකක් ගියොත් මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන් ආසන්න වශයෙන් ඊළඟ එක ඔය අවදානම කලින් ප්ලෑන් කරලා සංවිධානාත්මකව සිද්ධ වෙන එකත් අහඹු ලෙස සිද්ධ වෙන එකක් ඔව් අහඹු ලෙස සිද්ධ වෙන නැත්නම් අපිට කලින් දැනුවත් කරලා ලිඛිතව දැනුම් දීලා අහවල් පාරේදී අහවල් තැන අහවල් වෙලාවට අපි ඔය හප්පනවා කියලා ඇවිල්ලා හප්පන්නේ නැහැ නේ අවදානම අහඹු ලෙස සිදුවීම හරිද මන්න ළමයි වාහනේ හප්පගෙන නෑ මේ වාහනේ ගමන් කරමින් තියෙද්දි නවත්තලා තියෙද්දි තමයි හප්පලා තියෙන්නේ තේරුණානේ ගමන් කරද්දි තියෙන වාහන වල මච්චර හප්පගෙන නෑ නවත්තලා තියෙන වාහන වල තමයි මද්දලා තියෙන්නේ හරි මොකද අවදානම අහමු ලෙස සිදුවීම කියන්නේ හිතපු නැති වෙලාවක හම්බෙන් සිද්ධ වෙන්න ඕන ලියන්නේ නම් පාඩුව සිදුවිය යුත්තේ අහඹුවකින් මිස අකුරු හරියට ලියනවා හොඳේ අහඹුවකින් මිස ඔය අකුරු හැලුවොත් එහෙම අහඹුවකින් මිස අරනේ දැන් සමහරවිට අඹුව කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ අපි මොනව කරන්නද ඒකද අහඹුවකින් මිස නියතයකින් නොවන බව මෙහි අදහසයි දක්ෂිකා කවුද අඹුව කියන්නේ බිරිඳ ඔයාගේ හරි තුන්වෙනි එක සම්බන්ධතාවයකින් තොරවීම ඔය ෆෝන් එක ඩෙස්ක් උඩ තියන් ඉන්න මහත්තුරු ඕක අරගෙන එක්ක සාක්කුවේ දාගන්න එක්ක බෑග් එකේ දාගන්න නැත්නම් ඕව ඔබලා බලන්න හිතන සුදු අම්මියාම එවලද කියලා මැසේජ් එක බයි කෑවද කියලා අහලා ආනේ පෙත්තපත් කෑවද මං එනකන් ඉන්නවද මාළු තිබුණාද කටු වැනුණාද ඔක්කොම අහනවා හරි නේද මොකද්ද ප්‍රශ්නේ සුදු අපච්චියෙකුවත් එහෙම තමයි හරි සම්බන්ධයකින් තොර වීම කියන්නේ වෙච්ච අනතුර අලාභය තව එකක් එක මොන බඳ වෙන්න බැරිද සම්බන්ධ වෙන්න බෑ සම්බන්ධ වෙන්න පුළුවන් රක්ෂණයේදී එහෙම සම්බන්ධ වෙන්න බෑ ලියන්න සිදු වූ පාඩුව
වෙනත් රක්ෂිත අලාභ වලින් වෙන් කර හඳුනාගත හැකි විය යුතුය. වෙන් කර හඳුනාගත හැකි විය යුතුය. එක්කෙනෙකුටද? රක්ෂණ දෙකක් නෙවෙයි පුතා, එතකොට වන්දි දෙකක්. වන්දි දෙකක් ගන්න බෑ. බලන්න නේ කපටිකම. ගෙදරනොත් ගාණක් අරගෙන ඉන්ෂුරන්ස් එකනොත් ගාණක් ගන්න. එහෙම ගන්න බෑ. ඒකට මූලධර්ම තියෙනවා අපි ඉදිරියේදී කතා කරනවා. ඒකට කියන්නේ මොන පූර්ණේ කියලා? හානි පූර්ණේ කියලා. එහෙම ගන්න බෑ. ඔය රක්ෂණය කියලා කියන්නේ අතිශයින් මොන පාඩමක්ද? ප්‍රායෝගික පාඩමක්. සාමාන්‍යයෙන් අපිට ජීවිතේට මොන වෙන එකක්ද? අවශ්‍ය වෙන එකක්. ඉතින් මේ පාඩම දැන් YouTube එකේ මම මේක දාලා කවුරුරි බලනවා නම් මේ ටික කොමර්ස් කරන කෙනෙක් නෙමෙයි. දැන් මෙතනින් එහාට කතා කරන දේවල් ටික සාමාන්‍ය මිනිස්සුෙකුටත් මොනගත් වැදගත්. කොහොමද ඉන්ෂුරන්ස් එකක් දාගන්නේ? කොහොමද ඉන්ෂුරන්ස් එකකින් අපි ප්‍රයෝජන ගන්නෙ? අපි වන්දි ගෙවන්න ඕනද නැද්ද? ඒ වන්දි ලබා ගන්නකොට අනුගමනය කරන්න ඕනේ දේවල්. රක්ෂණයෙන් ලාභ ලබා ගන්න බෑ කියනකොට ලාභ ලබන්න පුළුවන් තැන් තියෙනවා. මිනිස්සු ලාභ ලබන අවස්ථා තියෙනවා. ඒ ඔක්කොම පැහැදිලි කරනවා. හරි. අන්තිම එක සත්‍යාපනය කළ හැකිවීම. සත්‍යාපනය කළ හැකිවීම. මොකක්ද? අලාභයේ වෙච්ච හේතුව ස්ථානය පැහැදිලිව කියන්න පුළුවන් වෙනවා. හරිනේ? මේ කොහේ හරි තැනක අතන කීයටද මන් දන්නේ නැහැ වෙලාවක මොකක්ද එකක් වුණා. එහෙම බෑ. ඉන්ෂුරන්ස් එකට කෝල් කරලා දැන් අහනවනේ. අපි කියනවා රතවාහන පැමිණිල්ලක් රතවාහන අනතුරක් සම්බන්ධයෙන් දැනුම් දීලා අපි කතා කරනවා. ඒලෝ ඉතින් සෑහෙන වෙලාවක් ඉන්නවනේ. හරි තේ එකක් එහෙම හදාගෙන ඕනේ ඉන්ෂුරන්ස් එකට කෝල් කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අහනවා මේ කතා කරන මහත්මයා ඔබතුමාගේ නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා. අපි නම පොඩ්ඩක් කියන එපාර කියන සම්පූර්ණයෙන් කියන්න කියලා. ඒ පාර අපි නම සම්පූර්ණයෙන් කියනවා. ඊට පස්සේ අහනවා මහත්මයා මේ ඔබතුමාගේ සහ වාහනේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. කුණුහක් පහන්න එපා කියන්න එපා. ඒ අහන්නේ මොකද්ද? ඒ වාහනේට අපිටයි තියෙන මොන බන්දේද? සම්බන්ධ. ඒතර වාහනේ මගේ නම් රියදුරත් මම නම් මම කියන්න ඕන මොකද්ද? මම වාහනේ මොන කරුද? හිමිකරු. නැත්තම් අනුන්ගේ වාහනේ මම පැදගෙන ගියේ. ඒතර මං කියන්න ඕන මොකද්ද? මං ඒ වාහනේ මොන කරුද? හිමිකරු. කිව්ව ගමන් ඊළඟ ප්‍රශ්නෙත් අහනවා මොකක්ද? මහත්මයා අපිට වාහනේ අයිතිකාරයාගේ නම සහ විස්තර කියන්න පුළුවන්. ඒතර අපි ඒක කියන්න ඕනද නැද්ද? කියන්න. ඊට අපෙන් අහනවා ඩෙන්ටි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ නම්බර එක කියන්න කියලා. ඒක ගෙදර තියලා ඇවිල්ලා ඉන්ෂුරන්ස් එකට කෝල් කරලා හරියන්නේ නැහැ. ඒක ළඟ තියෙන්න ඕනේ. ඊට පස්සේ ආ කියනවා එහෙනම් ඒකත් අරගෙන මොනව කරන්නේ? කෝල් කරන්නේ. ඔය ටික කිව්වම අපි අහනවා මහත්මයා කීයට විතරද මේ අනතුරු වුණේ කියලා. ඒතර ඕගොල්ලෝ කියන්නේ එපා කුණුහබ්බ කතා කරන්න එපා. ඔය මට දැන් සිහිය ආවේ. කිව්වට වැඩක් නැහැ. අනතුරු වෙච්ච වෙලාව දල වශයෙන් හරි කියන්න ඕන. අනතුරු සිද්ධ වෙච්ච තැන පොඩ්ඩක් කියන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් අනතුරු වෙලාවේ ඉඳන් මම මේ චූබරේ ඉන්නේ ඔය මට මේක දාගන්න වෙච්ච නැතුව අහන්න එකක් ඉක්මනින් අහගනින් කියලා හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕන? කියන්න ඕනේ තැන. ඊට පස්සේ අහනවා ආසන්නම නගරය. එන්න පුළුවන් විදි ඔය ඔක්කොම විස්තර දෙන්න ඕන. ඒකයි කියන්නේ මොකද්ද? සත්‍යාපනය කළ හැකිවීම. ලියන්න. අලාභ සිදුවීමේ හේතුව ස්ථානය වේලාව හා ප්‍රමාණය විශ්ලේෂණය කළ හැකි විය යුතුය. විශ්ලේෂණය කළ හැකි විය යුතුය. හරිනේ? එහෙනම් මොන ලක්ෂණය කළ හැකි අවදානමක තිබිය යුතු ලක්ෂණ කීයක් තියෙනවද? 4යි. මොකද්ද?
පුරවකථනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. කෙටියෙන් මතක තියාගන්න පුරවකථනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. අහඹු ලෙස සිදු වෙන්න ඕනේ. සම්බන්ධතාවයකින් තොර වෙන්න ඕනේ. සත්‍යාපනය කරන්න පුළුවන් වෙන්න. හරිද? ඊට පස්සේ දිනවා මාතෘකාවක් රක්ෂණය කළ හැකි මොන දානම්ද? අවදානම්. ඔන්න පළවෙනි එක තියෙනවා අත්තාහි අත්තනෝ නාතෝ නැත්තම් අනාතෝ කියලා. හරිද? ඒ කියන්නේ Tamanට Tamanගේ මොකද්ද? ජීවිතය පිළිබඳව රක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා හදිසි අනතුරු පිළිබඳව මොනව කරන්න පුළුවන්? අපිට රක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා ගොඩනැගිලි හා වත්කම් වලට ගින්නෙන් නැතිවන හානි. ඒවත් මොනව කරන්න පුළුවන්ද? රක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට මාර්ගස්ත මුදල් හා සේප්පුවේ ඇති මුදල් හෙවත් සන්දකයේ ඇති මුදල්. ඒ කියන්නේ මුදල් ප්‍රවාහනය කරද්දී අතරමඟදී හොරු අරගන්න පුළුවන් මංකොල්ලකාරයෝ. හරිද? ඒවා රක්ෂණය කරන්න පුළුවන්. ළඟ තියාගෙන ඉන්න සල්ලිත් මොනව කරන්න පුළුවන්? රක්ෂණය කරන්න පුළුවන්. ඒ සාක්කුවේ දාගෙන ඉන්නේ මෙහෙම නෙමෙයි. Taman ගෙදර හරි ව්‍යාපාරික ස්ථානයේ හරි මොනව කරලා තියෙනවද? තැම්පත් කරලා තියෙනවා. ඊළඟට ණයගැතියන්ගේ මුදල් නොලැබී යාමේ මොන දානමද? අවදානම. ඒව රක්ෂණය කරන්න පුළුවන්. සතුන් භෝග වගාවන් හා මොන වෙනද? අස්වැන්න. සතුන් කියන්නේ කෘෂිකර්මයේ වගේ පිණිස ඇති කරන සත්තු ඉන්නවනේ. එළුවෝ ඉන්නවා, කුකුල්ලෝ ඉන්නවා, කිකිලියෝ ස්ත්‍රීලිංග පුරුෂලිංග දෙකම ඇතුළු ඒ සත්තු පුළුවන් රක්ෂණය කරන්න. භෝග වගාවන් වී වගාව වෙන්න පුළුවන්, තිරිඟු වගාව වෙන්න පුළුවන්, තේ වගාව වෙන්න පුළුවන්. අස්වැන්න කියන්නේ ඒක අස්වැන්න නෙරලා ගත්තට පස්සේ වී ටික ගොඩ ගහලා දෙනවා, අලි දෙන්න කියලා බොස් ගාලා හතරක් ගන්නවා, වී ගොඩම ඉවරයි. මොනව කරන්න පුළුවන්? රක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට ලියන්න වැදගත් එකක් අත්තරුණා රත වාහන වලින් සිදුවන හානි. නැත්නම් රත වාහන අනතුරු. රත වාහන අලාභ. හරිනේ? දෙයක 8 වෙනි හිස්තන මගේ නම ලියන්න. මේක ලියන්න මාර්ගස්ත තොග. මාර්ගස්ත තොග. හරිද? තියනවද? මාර්ගස්ත තොග කියන්නේ අපි තොගයක් ඇනවුම් කරා තාම අපේ ආයතනයට තොගේ ආවේ නෑ මග තියෙන්නේ. ඒතර ඒක අපිට රක්ෂණය කරන්න පුළුවන්. සරල උදාහරණයක් මේ හිතන්නකෝ. ඔයා මේ ඕස්ට්‍රේලියාවෙන් ඇපල් තොගයක් ගෙන්නනවා. ඕස්ට්‍රේලියාවෙන් ඇපල් නැවට පටවල තියෙන්නේ. හැබැයි තාම ඔයාට හම්බෙලා නෑ. දැන් ඇපල් කොහෙද තියෙන්නේ? ඇපල් කොහෙද තියෙන්නේ දැන්? නැවේ. නැව කොහෙද තියෙන්නේ? හඳේ. නැව තියෙන්නේ මුහුදේ. දැන් තියෙන්නේ තොගේ කොහෙද? මාර්ගස්ත වෙලා තියෙන්නේ මග. අන්න ඒක අපිට මොනව කරන්න පුළුවන්? රක්ෂණය කරන්න පුළුවන්. සමාජ ගැන තුන්නේ. තේරුණාද? එහෙනම් ජී හා කියලා උත්තර දෙන්න. ඊට පස්සේ දෙනවා රක්ෂණය කළ නොහැකි අවදානම්. හරිද? මේ අර රක්ෂණය කළ හැකි අවදානම් වලට Tamanට Tamanගේ ජීවිතයත් පුළුවන්. විවාහක සැමියාට හෝ බිරිඳට Tamanගේ නීත්‍යානුකූල සැමියා හෝ බිරිඳත් රක්ෂණය කරන්න පුළුවන්. මගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවා මේ ළඟදී දවසක රක්ෂණය කළ නොහැකි අවදානමකට උදාහරණයක් විදියට අනියම් බිරිඳගේ ජීවිතය ලියන්න බැරිද කියලා. රක්ෂණය කළ නොහැකි අවදානමකට මොන හරනද? උදාහරණයක්. මං ඇහුවා ඔබට වෙන ලියන්න එකක් තිබ්බෙම නැද්ද? නෑ සර්. ඒක ටියුට් එකක තිබුණලු. අනියම් බිරිඳගේ මොකද්ද? සම්බන්ධ නෙමෙයි. අනියම් බිරිඳගේ ජීවිතය රක්ෂණය කරන්න පුළුවන් එක. දැන් අපි පුතා ඕගොල්ලන්ට උගන්වනකොට අපිට උගන්වන්න ඕගොල්ලන්ට දෙන්න කියන්නේ මොනවද දන්නවද? දැනුම, කුසලතා මොන කල්පද? ආකල්ප. හරිනේ? ඉතින් අනියම් බිරිඳගේ එක රක්ෂණය කරන්න පුළුවන්ද බැරිද කියන එක ඒක තියෙනවා ජීවිසුම මොනකුල නැහැ කියන එකේම. නීත්‍යානුකූල නැහැ කියන එක ආය අමුතුවෙන් ලියන්න දෙයක් නෙමෙයි. වෙන ලියන්නම දෙයක් නැත්නම් ඉතින් ලියා ගන්න. මම නම් ඒක උදාහරණයකට දෙන්නේ ලියන්නත් එපා. හරි. සමහර විට මෙහෙමයි ඉතින් අර සර් කියනකොට උදාහරණයක් විදිහට නිකන් කියන්නේ නැති ඌ ටියුට් එකේ ලියන්නේ නැති. හැබැයි මට කිව්වේ ටියුට් එකේ ටයිප් කරලම තියෙනවා.
ටයිප් කළම තියෙනවා නම් ඉතින් ළමයා ටයිප් කරගෙන නෙමෙයි. නොහැකි ඒවත් තියෙනවා මොනවාද? මූල්‍යමය වශයෙන් ගණනය කළ නොහැකි අනාගතයේදී විය හැකි මොනවාද? අලාභ. හරිනේ? කළමනාකරුවන්ගේ හා ව්‍යවසායකයන්ගේ තීරණ නිසා සිදුවන අලාභ. දැන් කවුරුරේ කළමනාකරුවේ තීරණයක් ගන්න මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපි මෙන්න මේ වැඩේ මෙහෙම කරමු කියලා. වැඩේ අසාර්ථක වෙනවා. එතකොට ඉන්ෂුරන්ස් කරලා තිබ්බොත් ඒ අසාර්ථක වීම නිසා වෙච්ච පාඩුව ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්න ඕනද නැද්ද? ගෙවන්න. එහෙම කරන්න පුළුවන්ද? බෑ. ඉතින් එහෙම කරනවා නම් කළමනාකරුවෝ ගනි තීරණ ආයේනේ මරු ගැනිල්ලක් ගනි. ඒ ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරන්න පුළුවන්. ඊළඟට ස්වාභාවික හේතුන් මත ඇතිවන අවදානම්. ස්වාභාවික සිද්ධීන් නෙවෙයි මොනවද? හේතුන් පටල ගන්න එපා. ස්වාභාවික සිද්ධීන් කියන්නේ මොනවද? ගං වතුර, ඇල් වතුර, සුලි සුලං, කුණාටු, සුනාමි නේ ඒවා. ස්වාභාවික හේතුන් කියන්නේ මොනවද? ඔයති යල් පැනීම්, ෂේවීම්, මොනවීම්, වාෂ්ප වීම. ඕගොල්ලෝ පෙට්‍රල් ටැංකියට ගහලා ඉවරලා ටැංකිය ඇරලා තියෙනවා. මොනව වෙලාද? ෂේ වෙන්නේ නැහැ. වාෂ්ප වෙනවා. ඊළඟට අනාගත වෙළඳපොළ තේරුම් ගැනීමට නොහැකි වීම නිසා සිදුවිය හැකි අලාභ රක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. මොහොස්තරේ වෙනස් වීම වෙළඳපොළ උත්පාත සහ මොනපාතද? අවපාත නිසා සිදුවන හානි. රක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. ඊළඟට තම හැකියාව හා ශක්තිය මත තීරණය වන පුද්ගලික හානි. තම හැකියාව හා ශක්තිය මත තීරණය වන පුද්ගලික හානි. හරිද? ඒ යටින් තව රූලක් තියෙන්න පුතා. ඒ අංකයක් නෙමෙයි අරකට උදාහරණ ලියන්න. තම හැකියාව හා ශක්තිය මත තීරණය වන හානි. උදාහරණ ලියන්න. විභාග අසමත් වීම. මරුනේ ඒක ඉන්ෂුරන්ස් කරන්න පුළුවන් වුණා නම්. ඒ විභාගේ දාලා ෆේල් වෙනවා. ඉන්ෂුරන්ස් එකෙන් වන්දි හම්බ වෙනවා. උදාහරණ විභාග අසමත් වීම. හරි? ඊළඟට ආදරය අහිමි වීම. කෙල්ල බූට් එක තියුවම ඉන්ෂුරන්ස් එකෙන් මොනව ගෙවනවා? වන්දි ගෙවනවා. වයිෆ් ඩිවෝස් වුණාම ඉන්ෂුරන්ස් එකෙන් වන්දි ගෙවනවා. හරුනේ? දැන් මදගත්ම දේ ඒවා තීරණය වෙන්නේ මොකක් මතද? තම ශක්තිය හා හැකියාව මත පටන් ගත්තා වගේ නෙමෙයි ඒවා තීරණය කරගන්න ඕනේ. හරි. පැහැදිලිනේ? එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ රටක ආර්ථිකය සංවර්ධනය කෙරෙහි රක්ෂණය මොන පෑමද? බල පෑම. අපි ඒක සාකච්ඡා කරනවා මොන සතියේ? ලබන සතියේ. හරි. ඒතර මේ පන්තිය හැමදාම මේ පාඩම ඉවරනකම් පදාදා 2:30ට යනවා. මේක ඉවරුනාම මොන පාඩමද? රක්ෂණය ඉවරුනාම ෆස්ට් ගෲප් වලට sannivedanaya කරලා තියෙන්නේ. sannivedanaya කරපු නැති අයට මොන වේදනයක් පටන් ගන්නද? sannivedanaya පටන් ගන්න. right. පන්ති ඉවරයි කියලා කිව්ව පාඩම ඉවරයි කියලා කිව්වට පන්ති ඉවරයි කියලා කිව්වේ නැහැ. කතා කරපු ටික නැවත මතක් කරන්න ඕන. සංසුන් වෙන්න.